මට සදවසක් කිව්වා දැක්කම පේපරේ ඔළුව කැක්කුම හැදෙනයි කියලා. මට ලොකු ආසාවක් ඇත්තටම තිබ්බේ පාඩම් කරන්න, විචාර ලියන්න මම හරි අකමැතියි ලියන දේවල් වලට. ඊළඟට රිසල්ට් එක A2 B1 ඉස්කෝලේ හොරණ තක්ෂිලා. හොරණ තක්ෂිලා අපි පොඩි තක්ෂිලාව කියලා කියන්නේ සාමාන්‍යයෙන්. නමුත් තක්ෂිලා මධ්‍ය විද්‍යාලයනේ. මහාවිද්‍යාලය. දිස්ත්‍රික් රැන්ක් එක 233. 233 බොහෝ විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හෝ කැලණි විශ්වවිද්‍යාලයට අහු වෙයි 200 200 300ත් අතර ඒ වගේ යන්නේ. ඇති එයාගෙන් අහලා. මගේ නම තරින්දි මායා. මගේ ඉස්කෝලේ තක්ෂිලා මහාවිද්‍යාලයේ හොරණ. මගේ සෙඩ් එකයි 1.5යි. මම ඕලෙවල් කාලේ ධම්ම ආවේ මේ පන්තියට තමයි. සිංහල ඕලෙවල් කාලේ ධම්ම ආසාවෙන් ආව පන්තිය. හැමදාම ආවා. දවස් දෙකක් වගේ තමයි මගේ ඇරෙන්නේ නැත්තේ. උනට මම හැමදාම ආසාවෙන් ආවා. ඉතින් ඕලෙවල් සිංහල වලට ඒකක් තියෙනවා. මං ආර්ට් කරන්න ආසාවක් තිබ්බේ නැහැ මට. සර් තමයි දවසක් කිව්වේ ආර්ට් කරමු සිංහල කරමු එහෙමයි කියලා. ඉතින් සිංහල කරේ සර් කියපු හින්දා මට ලොකු ආසාවක් ඇත්තටම තිබ්බේ පාඩම් කරන්න, විචාර ලියන්න මම හරි අකමැතියි ලියන දේවල් වලට. ගණන් වගේ දේවල් ලොකු ප්‍රශ්නයක් නෑ. මට මං ලියන්න පාඩම් කරන්න හරි කම්මැලි. කොහොම හරි ඔයගොල්ලෝ සිංහල පන්ති යනවා නම් ඉදොල සර්ගේ මම නම් හිතන්නේ බය වෙන්න දැන් සිංහල වලට බය වෙන්න ඕනේ පන්තිය ඇතුලේ. ඒ වුණාට සිංහල විෂයට බය වෙන්න දෙයක් නැහැ. මොකද කියන්නේ හැම පැත්තම කවර් කරන පේපර් ලියන එක, උද්දෘත පාඩම් කරන එක, ඔයගොල්ලෝ හොදර කුටි කන්න එහෙමත් පුළුවන්. ඉතින් ඒවත් එක්ක බය වෙන්න දෙයක් නැහැ. හැබැයි එක්සෑම් එකට පොඩි ස්ට්‍රෙස් එකක් අනිවාර්යෙන් පන්තියෙන් දෙනවා. පොඩි නෙමෙයි ලොකු ස්ට්‍රෙස් එකක් දෙනවා ලොකු පන්තියෙන්. සිංහල වලට ඒක ඉතින් පන්තියම තමයි මම නම් හදාගත්තේ. පන්තියේ සර් කියන එක අහන් හිටියා. මම ගෙදර ගිහින් ඒක මගේ විදිය. මම ගෙදර ගිහින් අඩුවෙන් පාඩම් කරේ. මම පන්තියේදී සර් කියන එක අහන් ඉන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා චුට්ටක් ඒක ආයි මතක් කරලා ආයි මම පන්ති එන්න කලින් අනිවාර්යෙන් නෝට් එක බලනවා. මොකද සතියක් ගිහිල්ලා මතක නැහැ සමහර දේවල් පොඩි පොයින්ට්. එතකොට ඒ දේවල් මතක් කරගන්නවා. මම කල්පනාගේ අනිත් පැත්ත මම එහෙම පැය 17ක් 18ක් එහෙම පාඩම් කරේ නෑ. හැබැයි එක එකනාගේ විදිහ වෙනස්. තව කෙනෙක්ව කොපි කරන්නේ නැතුව ඔයාගේ විදිහටම පාඩම් කරන්න සමහරවල් ටයිම් ටේබල් හදලා එහෙම පාඩම් කරනවා. ඉතින් එක එකනාගේ විදිහ. ඔයා මුලින්ම ඔයාගේ විදිහ හොයාගන්න. කල්පනා 17ක් 18ක් වගේ පාඩම් කරලා මම පාඩම් කරේ දවසට පැය 4ක් 5ක් වගේ. හැබැයි ඒක අහලා ඔයගොල්ලෝ එහෙම කරන්න එපා. මොකද එක එකනාගේ විදිහ වෙනස් නේ. අනිත් එක තමයි සබ්ජෙක්ට් තුනටම එක හා සමානව බැලන්ස් එක කියන්නේ බැලන්ස් එක තියාගෙන යන්න. මොකද මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා එක සබ්ජෙක්ට් එකක් ඩවුන් එහෙම. ඉතින් ඒක අපරාධයක් අවුරුදු දෙකක් ඔයගොල්ලෝ පන්ති ගිහිල්ලානේ ඒ ලෙවල් ලියන්න යන්නේ. ඉතින් ඒක අපරාධය. ඒ නිසා අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් තුනටම හොඳ බැලන්ස් එකක් දෙන්න. ඔයගොල්ලෝ හිතනවා ඔයගොල්ලන්ට තව කල් තියෙනවා මට කරගන්න පුළුවන්. මාස 6ක් තියෙනවා 7ක් තියෙනවා එහෙම නැහැ. 2025 ජනවාරි මාසේ මට මතක අවුරුද්ද ජනවාරි 1 වෙනිදායි ඊට පස්සේ නිදහස් දිනේ ඊට පස්සේ අප්‍රේල් ඊට පස්සේ වෙසක් පොසොන් එක ළඟ වගේ නේ. ඒ කාලේ ගියා දැනුන්නේ නැහැ. ඉතින් ඒ නිසා කල් තියනයි කියලා හිත ඉන්න එපා. මාත් ඔය හිතන් හිටියා අද පාඩම් කරනවා හිට පාඩම් කරනවා කියලා ඒව වෙන්නේ නැහැ. ඔයගලන්ට මේවා දැම්ම තේරෙන්නේ නැහැ කියලා බෑ. ඒවා තේරුම් ගන්න ඕනේ. මොකද විභාගේ ලඟ වෙලා ඔයගොල්ලෝ පාඩම් කරේ නැතුණාම ඒ ස්ට්‍රෙස් එක දරා ගන්න හරි අමාරුයි. නිකන් ඔළුව නිකන් රත් වෙලා වගේ නිින්ද යන්නෙත් නැහැ. අයියෝ මම පාඩම් කරේ නැහැ. නිකන් හැමෝම නිකන් ඇල්ලට පෝස්ට් එකක් කරනවානේ. මොළි ඉඳන් පාඩම් කරන්න තිබ්බේ ඒකයි මේකයි කියලා. ඒක හරියන්නේ නැහැ. ස්ට්‍රෙස් එක හරි දරා ගන්න අමාරුයි. ඔයගොල්ලෝ දැන් ෆ්‍රී එකේ හිටියට ලං වෙලා ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. ඔයගොල්ලෝ පාඩම් කරේ නැති වුණා. ඒ නිසා අදීදම් පොඩ පාඩම් කරන්න පටන් ගන්න. එකපාර මේ සිංහල සිලබස් එකම පාඩම් කරන්න ඕනේ කියලා එකක් නැහැ. පොඩ පටන් ගන්න. අදම ගෙදර ගිහිල්ලා ඔයගොල්ලෝ ටයිම් ටේබල් එකක් හදා ගන්න. ඔයගොල්ලන්ට තව පාඩම් කරන්න තියෙන්නේ මොනවද? ඔයගොල්ලන්ට අමාරු කෑලි මොනවද? ඔයගේ යාළුවාට අමාරු එක ඔයාලට ලේසි වෙන්න පුළුවන්. ඒතකොට දෙන්නත් එක්ක ෂෙයා කරලා ඒක කතා කරගන්න. අපි එහෙම කරා. අනිත් එක ක්ලාස් හරිච්ච ගමන් ගෙදර දුවන්න එපා. මම දන්නේ දැන් ඔයගොල්ලන්ට සර් එක කියනවාද කියලා. අපිට නම් ඒ දවස්වල බැන්නා. හරිච්ච ගමන් ගෙදර දුවනවා. ගෙදර දුවන් හදිස්සියට කියලා. ඉතින් අපි කරේ යාළුවෝ කටියත් එක්ක පිටිවස්සර වෙලා දන්නේ නැති දේවල් කතා කරා. කාවින්දයක හිටිය ඒ දවස්වල අපිට. එයා ලොකු සපෝට් එකක් දුන්නා. එයා මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. එයා ලොකු සපෝට් එකක් දුන්නා. එයා අපිට දන්නේ දේවල් ඔක්කොම මගේ කියලා දුන්නා. ඊට පස්සේ ක්ලාස් එකේ එක්සෑම් ඕගොල්ලොන්ට තියනවද දන්නේ නැහැ. එක්සෑම් තියෙන දවස්වලට අපි ගෙදර ගියේ නැහැ. අපි එක්සෑම් කියන්නේ පේපර් එකේ අපි දන්නේ නැති දේවල් එහෙම සර්ගෙන් අහනවා. නැත්තම් කාවින්දයක් අහනවා. ඒක දැනගෙන තමයි ගෙදර යන්නේ. අනිත් එක තමයි අකුරු. අකුරු ගැන ගොඩක් හිතන්න. මං හිතන්නේ අපේ පන්තියෙන් අකුරු වල ගොඩක්ම බැලුම් එහෙම මම මගේ පේපර් එක අරගෙන සමගින් අහනවා මේවා කියවන්න පුළුවන්ද මොනවද මේ මොකද්ද මේ අකුර හොදට බැලුම් අහනවා. ඇත්තටම මෙහෙම අකුරු ලස්සන වෙන්න ඕනේ නැහැ. හැබැයි අකුරු පැහැදිලි වෙන්න ඕනේ. දකින්න කෙනාට නිකන් මට සෑ දවසක් කිව්වා දැක්කම පේපරේ ඔළුව කැක්කුම හැදෙනයි කියලා. මම දන්නේ නැහැ ඒකක් ආවේ කොහොමද කියලා. මං හිතන්නේ බලපු එක කෙනා ඉවසීමෙන් බලලා තියෙනවා. ඉතින් අකුරු ගැන හිතන්න
පැහැදිලි නෙමෙයි ලස්සන වෙන්නේ නැහැ. ලස්සන නෙමෙයි පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මේ තියෙන කාලේ ඔයගොල්ලෝ මෙතන හොඳට වැඩ ටික කරගන්න. දැන් මට හිතෙනවා තව ටිකක් මහන්සි වුණා නම් ඊට වඩා හොඳ රිසල්ට් එකක් දාන්න තිබ්බයි කියලා. ඒක අපේ අම්මත් කිව්වා. ඇත්තටම මේ මම ටිකක් අඩුවේ මහන්සි වුණේ. ඒ වුණාට දැන් හරි පසුතැවීමක් තියෙනවා හිතේ මීට වඩා හොඳ රිසල්ට් එකක් ගන්න තිබ්බා එහෙමයි කියලා. ඉතින් රිසල්ට් ආවම පස්සේ වගේ පසුතැවීමක් ඉතුරු නොවෙන්න නම් දැන් ඔය එතන ඉන්න බංකොඩ වල එන කාලේ හොඳට පාඩම් කරන්න. මොනවාන සතුටක් තියෙනවා ඒ 2යි B එකක් ආපු එක. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා හොඳට විවාහ කරන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම අපිට වඩා හොඳ රිසල්ට් එකක් ඕගොල්ලෝ දාන්න ඕනේ. සර්ගේ නම තව ඉස්සරහින් තියන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. මෙයාගේ අක්කත් මගේ ආදි ශිෂ්‍යාවක්. එයත් උසස් පෙළ සිංහල වලට ඒකක් අරගෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ස්කම් ලැබුවා. අර පිටිපස්සේ වල ඉන්නේ අක්කා. නංගි වෙක්කන් ඇවිල්ලාද. අක්කත් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ උසස් පෙළ ආර්ට් කළේ. නංගි බොහෝ විට කැලණි විශ්වවිද්‍යාලයට තේරෙයි. එතකොට එකම පවුලේ අක්කයි නංගි දෙන්නම විශ්වවිද්‍යාලේ. ඒවා ඉතින් සල්ලි වලට ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මහන්සිය කැපකිරීම සියල්ල මැද කරගන්න දේවල්.